සමීකරණයි කතා කරලා ඉවරයි නේ. සාමාන්‍ය සමීකරණයි සමගාමී සමීකරණ කතා කරලා ඉවරයි. දැන් අතට අද කතා කරන්න යන්නේ වර්ග සමීකරණ ගැන. එතකොට දැන් වර්ගජ සමීකරණ 10 වසරේත් උගන්වනවා 11 වසරේත් උගන්වනවා. 10 වසරේ පොඩි කොටසක් උගන්වනවා. 11 වසරේ සාමාන්‍යයෙන් මේ ටිකක් වැඩිපුර උගන්වනවා. හරි. එතකොට ඔයාලා දන්නවද වර්ග සමීකරණ කියන්නේ මොකක්ද කියලා? මොකක්ද වර්ග සමීකරණ කියන්නේ දන්නවද ඇති? සාමාන්‍යයෙන් දැන් මෙතන ඉන්නේ දැන් 11 වසරේ විභාගයට ඉන්න ළමයි. ඒතකොට වර්ග සමීකරණයක් කියන්නේ මොකක්ද කියන එක මම හිතනවා ඔයාලා දන්නව ඇති. නේද? එතකොට හිතන්න වර්ග සමීකරණ. දැකලා තියෙන වර්ග සමීකරණ නැත්නම් මෙන්න මේ වගේ එකක් වෙන්නේ නැති වර්ග සමීකරණ කියන්නේ ඉගෙන හිතලා තියෙන්නේ. බලන්නකෝ. මේ තියෙන ළමයි. දැන් බලන්න. හරි. බලන්නකෝ. හරි. දැන් මේ PC නම් තියෙන්නේ මේකේ සිංහලේ වර්ග px ද c සමථ මොන ඔය හැඩේ තියෙන එකට තමයි අපි කියන්නේ වර්ග සමීකරණයක් කියලා. ඕම ඔය හැඩේ තියෙන එක අපි කියන්නේ වර්ග සමීකරණයක් කියලා. හරි. ඔය හැඩේ තියෙනවා නම් වර්ග සමීකරණ හැඩයක් කියන්නේ. හැඩයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න ඕනේ. හැඩයක් කියනමයි එන්න මෙහෙම. ඉතින් මම ස්ක්‍රීන් ෂොට් කරන්න. කිව්වා x වර්ග ධන bx ධන c. ax වර්ග ධන bx ධන c නේද? සමානයි බිඳුව ආකාරයි. නයි බිඳුව ආකාරයි. ඔන්න වර්ග සමීකරණයක් කියලා. දැන් ඒක වර්ග සමීකරණයක් වෙන්න ඔය උතන ABC කියලා තියෙනවනේ. මෙන්න මේ ABC කියලා තියෙන්නේ. ඕන් ඔය ABC කියන ඒවා හරිද? ඔය ABC කියන ඒවා මේ ඔයාලට ඕන ධන හෝ ඍණ හෝ භාග සංඛ්‍යාවක ඕන අගයක් ගන්න පුළුවන්. ඕනම තාත්වික අගයක්. ඔයාලා තාත්වික අගයක් දන්නව නේද? 1 2 3 4 5 ඔය ඕන අගයක් ගත්තොත් තාත්වික අගයක් කියලා. හැබැයි තාත්වික නොවන්නේ මොනවද? තාත්වික නොවන ඒවා තමයි සරලව කිව්වොත් වර්ගමූලයක් ඇතුලේ ඍණ අංක තියෙන්නේ. ඍණ 1. හරිද? තාත්වික නැහැ. වර්ගමූලයක් ඇතුලේ ඍණ 2 තිබ්බා කියමුකෝ. අන්න තාත්වික නැහැ. හරිද? වර්ගමූලයක් ඇතුලේ ඕනම ඍණ ඉලක්කමක් තිබ්බොත් අන්න එව්වා බබා අපි කියනවා තාත්වික නැහැ කියලා. හරිද? අන්න එව්වා තාත්වික නැහැ. හරි. එතකොට හිතන්නකෝ. ඒවට අපි කියනවා තාත්වික නැහැ කියලා. දැන් අපි බලමු එතකොට. ඒව්වා තාත්විකව නෙවෙයි නම් දැන් ඔය ax වර්ග ධන bx ධන c කියන සමීකරණය abc කියන එව්වට ඕනම තාත්විකයක් ගන්න පුළුවන්. A කියන එකට තාත්විකයක් ගන්න පුළුවන්. B කියන එකට තාත්විකයක් ගන්න පුළුවන්. C කියන එකට තාත්විකයක් ගන්න පුළුවන්. කියන්නේ අපි A වලට 1 දාන්න පුළුවන්, 2 දාන්න පුළුවන්, ඍණ 1 දාන්න පුළුවන්, 3 බෙදීම 2 දාන්න පුළුවන්, 1.5 ඕනම එකක් දාන්න පුළුවන්. B C වලටත් දාන්න පුළුවන්. දාන්න බැරි මොනවද? වර්ගමූල ඇතුලේ ඍණ තියෙන ඒවා. ඔන්න ඔය එකට අපි කියනවා වර්ග සමීකරණය කියලා. දැන් බලන්නකෝ. අපි මතකද කොහොමද? ඉතින් අර සමගාමී සමීකරණ සරල සමීකරණ ලියන්න ගමුකෝ. සරල සමීකරණ වලදී අපි කතා කරා 2x ධන 5 සමානයි කීයද? 6 කියලා තිබ්බොත් එහෙම අපිට මේක විසඳලා x ලගේ හොයාගන්න පුළුවන් නේද? x ලගේ හොයාගන්න පුළුවන්. හැබැයි මොකද්ද? දැන් මේවා සමගාමී මේ සරල සමීකරණ 2x ධන 5 සමානයි 6 කියලා තියෙන්නේ. ඒවා සරල සමීකරණ. ඒකේදී 2x ධන 5 සමානයි 6 කියන එක අපිට සරලව විසඳලා ඔය x වලට උත්තරේ හොයාගන්න පුළුවන් නේද? අපි දන්නවා 2x ධන 5 සමානයි 6 කියන එක උත්තරේ අපිට උතන විසඳලා ගන්න පුළුවන්
කීයක් එනවද? පිළියනම ඔය පහ අනිත් පැත්තට යනවා. එතකොට එනවා 2x සමානයි ඊට කියලා. මම දැන් මේවා මේ පොළොවේ ඉඳන් කියලා දෙන්නේ නැහැ. මොකද මම මේ උගන්ලා තියන්නේ. මම මේවා කියලා දෙන්නේ නැහැ. තේරුමක් නැහැ නේද? ඉතින් අය බොරුවට කියලා තියලා. ඒතකොට x වලට උත්තරේ එනවා 1 බෙදීම 2යි. ඔන්න ඔය විදිහට x වලට සරලව අපිට උත්තරයක් ගන්න පුළුවන්. හරිද? x වලට සරලව අපිට උත්තරයක් ගන්න පුළුවන්. හැබැයි සමගාමී සමීකරණ මතකද? සමගාමී සමීකරණ. සමගාමී සමීකරණවලදී සමගාමී සමීකරණ කියන්නේ කොයි වගේවද? සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ කියලා අපි කතා කරේ කොහොමද? හ්ම්. මෙන්න මේ තියෙන සරල සමීකරණ. දැන් ඉතුරුලා දින අපිට සමීකරණ වර්ගයක් විදියට මොනවද වර්ගජ සමීකරණ? මේ වර්ගජ සමීකරණයක හරිද? මේ වර්ගජ සමීකරණයක අංකව ax වර්ග ධන bx c ආකාරයට තමයි වර්ගජ සමීකරණ තියෙන්නේ. එතකොට වර්ගජ සමීකරණ කීපයක් අපි ලියමුකෝ. වර්ග සමීකරණ කිහිපයක්. වර්ග සමීකරණ කිහිපයක් ලියමු. වර්ග සමීකරණ කිහිපයක් ගත්තොත් එහෙම ඉන්නක මම ලියලා පෙන්නන වර්ග සමීකරණ කිහිපයක්. ඔය තියෙන්නේ. ඔන්න ඔය එකට කියනවා වර්ග සමීකරණයක් කියලා නේද? ඔය එකට කියනවා වර්ග සමීකරණයක් කියලා. ඔය බලන්න ඔය y සමානයි ඍණ x වර්ග ඍණ 6x ඍණ 8 ද y සමානයි ඍණ x වර්ග ඍණ 6x ඍණ 8. හරි. එතකොට ඔතන a වෙනුවට මොකද්ද තියෙන්නේ? ඔතන a වෙනුවට තියෙනවා බලන්න. ඔතන a වෙනුවට තියෙන අපි කියවනේ ax වර්ග ධන bx ධන c ආකාරයක් නේ තියෙන්නේ. ඒතකොට ඕක මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. y සම ax වර්ග පුතා මේක y කියන එක මේ අපි කරගන්න ඕනේ y කියන එක නේ මේක බිඳුව දෙක තියෙනවා ඈ බිඳුව සමානයි x වර්ග ඍණ 6x ඊට හරිද බිඳුව සමානයි x ඍණ x වර්ග ඍණ 6x ඊට දැන් ඔතන අපිට අර මොකද්ද සමීකරණය ආවේ කොහමද බිඳුව සමානයි කොහමද ax වර්ග ධන px ධන c නේද? ax වර්ග ධන bx ධන c. හරි. ax වර්ග ධන bx ධන c. එතකොට ඕකේ a වගේ තියෙන්නේ මොකද්ද? a වගේ තියෙන්නේ. a වගේ තියෙන්නේ මොකද්ද? a වගේ තියෙනවා ඍණ 1 නේද? a වගේ තියෙනවා ඍණ 1. b වගේ තියෙනවා මොකද්ද? b වගේ තියෙනවා ඍණ 6. b වගේ තියෙන ඍණ 6. අරන් නැද්ද කියලා? b වගේ තියෙන ඍණ 6. C වගේ තියෙනවා මොකද්ද? ඍණ 8. නේද? නේද? එහෙමනේ තියෙන්නේ. බලන්න. මේ A වගේ තියෙනවා. කො? මේ තියෙන්නේ. A වගේ A කියන්නේ කොතන තියෙන එකද? මෙතන තියෙන එකනේ. A වගේ තියෙන්නේ මෙන්න මේ x වර්ගෙට ඉස්සරහින් තියෙන එක. ඍණ එකක් නේ තියෙන්නේ. ඍණ ලකුණක් නේ තියෙන්නේ. ඒ කියන්නේ ඍණ 1. හරි. හරි ඍණ 1. B වගේ තියෙන්නේ. B වගේ තියෙන්නේ ඍණ 6 නේද?
x එකට ඉස්සරහින් ඍණ 6ක්. 16ක් නෙවෙයි ඍණ 6ක්. මොකද 6ට ඉස්සරහ ඍණ 9ක් තියෙනවා. ඒකට b වගේ තියෙන ඍණ 6. නේද? ඒත් c වගේ තියෙන්නේ. c වගේ තියෙන ඍණ 8. c වගේ තියෙන ඍණ 8 නේද? අන්න. දැන් සරලයි නේද? ax වර්ග ධන bx ධන c ආකාරයේ තියෙන එකට අපි කියනවා වර්ගජ සමීකරණයක් කියලා. ax වර්ග ධන bx ධන c ආකාරයේ තියෙන එකට කියනවා වර්ගජ සමීකරණයක් කියලා. එතකොට දැන් මේ වර්ගජ සමීකරණය හරි දැන් ඒ මොනවද b මොනවද c මොනවද කියලා දන්නවනේ. නේද? ඒ මොනවද b මොනවද c මොනවද කියලා දන්නවනේ. අපි කියව වර්ගජ සමීකරණයක් ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව ආකාරයට ලියන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවාට අපි කියව වර්ග සමීකරණ. ඒතකොට මේ a කියන එක එහෙම නැත්නම් bb කියන එක හරිද මේ b කියන එක එහෙම නැත්නම් මෙන්න මේ c කියන එක ඕනම ධනාංගයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 2x වර්ග ධන x ධන 1 සමානයි බිඳුව. ඔන්න ඔය වගේ ඒවත් මොනවද? වර්ග සමීකරණ තමයි. 2x වර්ග ධන x ධන 1 සමානයි බිඳුව. ඔය වගේ වර්ග සමීකරණ තමයි. ඔය ABC වලට එන්න බැරි ඉන්න ඇතුලේ වර්ගමූල ඇතුලේ එන්න තියෙන ඒවා විතරයි නේද? හරි. ඒක අපි දන්නවා දැන් වර්ග සමීකරණයක් කියන්නේ මොකක්ද කියන එක හරි. දැන් එතකොට මේ වර්ගජ සමීකරණයක් විසඳ ගන්න. මේ වර්ගජ සමීකරණයක් විසඳ ගන්න. හරි දැන් මේ වර්ග සමීකරණ විසඳන්න ක්‍රම කිහිපයක් තියෙනවා. හරි. නිකන් සාමාන්‍ය සාධක කරලා විසඳ ගන්න පුළුවන්. හරිද ලියා ගන්න. සාමාන්‍ය සාධක කරලා විසඳ ගන්න පුළුවන්. වර්ග පූර්ණයෙන් විසඳ ගන්න පුළුවන්. ඊට සූත්‍රයක් භාවිතයෙන් විසඳ ගන්න පුළුවන්. හරිද? තමයි සාධක කඩලා විසඳ ගන්න බැරි ඒවා සාධක කඩලා විසඳ ගන්න බැරි ඒවා මේ අපි පාවිච්චි කරනවා මොකද්ද වර්ග පූර්ණය කරන. හරිද? වර්ග පූර්ණය කරලා සාධක කඩලා මේ කඩලා විසඳ ගන්න බැරි ඒවා හදා ගන්න පුළුවන්. හරිද? දැන් ඔය ක්‍රම දෙකටම තියෙනවානේ. ක්‍රම දෙකේ මේව කරන්න පුළුවන්. එකක් තියෙනවා ඒක තමයි සූත්‍රයක් භාවිතය. ඒක තමයි තුන්වෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමය මොකද්ද? සාධක භාවිතය. දෙවෙනි ක්‍රමය වර්ග පූර්ණය. තුන්වෙනි එක සූත්‍රයක් භාවිතය. දැන් මම කියලා දෙන්නේ සූත්‍ර භාවිතය. ඇයි පළවෙනි එක කරන්න බැරි වුණොත් තමයි දෙවෙනි එකට එන්නේ ඕනේ. හරිද? දැන් ඔබ සිලබස් එකේ තුනම උගන්වන්න තියෙනවා. මම ඒක දැන් ඔයාලට මේ යන්නේ මොකද්ද? සිලබස් එක උගන්වන්න නෙවෙයි මේ කරන්නේ. මේ කරන්නේ ඔයාලව විභාගෙට ටක් ගාලා ඔයාලගේ පාඩම් ටික ඉවර කරලා ඔයාලා හොඳ ට්‍රේන් කරන්න යන්නේ. එතකොට ඒකට හොඳ කරන්න විදිහට තමයි මම ප්ලෑන් එකක් හදලා ඒකට උගන්වන්නේ. අර ක්‍රම දෙක ඕනේ. හැබැයි මේක මම කරන්නේ අඩුම මට්ටමින් ළමයිට සහ සාමාන්‍ය ගේමක් ගහගන්න දඟලන අයටනේ. ඒකට යාලට ඔයාලා දන්නවනම් ඒ ක්‍රම වලින් හදන්න ප්‍රශ්නයක් නැහැ. මම කියලා දෙන්නේ අරකින්. මොකද අරව නොදන්න හින්දාත් නෙවෙයි, අරව කියලා දෙන්න බැරි හින්දාත් නෙවෙයි. කියලා දෙන්න පුළුවන්. අපරාධින කාලේ ගන්න එක. හරි. එතකොට මේකෙන් හදන්න පුළුවන් ඕනම ගාණක්. එතකොට ඕනම ගාණක් හදන්න පුළුවන් නම් ඒකෙන් විසඳ ගන්න පුළුවන් නම් මම මොකටද අනිත්‍යවට කාලය වියදම් කරන්නේ නේද? නේද? ඒ හින්දා මම ඒකෙන් කියලා දෙන්නම්. හරි. ඒ සූත්‍රය මොකක්ද කියලා කවුරුහරි අහුවොත් අද සූත්‍රය. මේව බලන්න ඕනේ ගන්න. x වර්ගය දන 5x දන 6 සමානයි බිඳුව. එතකොට ඒක අපිට අර මේ ඉංග්‍රීසියෙන් තියෙනවා ගැන හිතන්න එපා. හරිද? ඒක හිතන්න එපා. හරිද? ඒක දක්වත් හිතන්න එපා. හරි. එතකොට මේක අපිට වල සාමාන්‍ය විදිහට සාධක කරලා මෙන්න මේ විදිහට විසඳ ගන්න පුළුවන්. දැන් මම කිව්වා ඒ ක්‍රමයට මම උගන්වන්නේ නැහැ. මම උගන්වන්නේ මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා හදන හැටි. හරිද? අපිට හරිද ඕනම සමීකරණයක් ax වර්ග ධන bx ධන c
x ධන c සමානයි බිඳුව. හරි. x වර්ග ධන bx ධන c සමානයි බිඳුව. ඔන්න ඔය වගේ ඕනම වර්ග සමීකරණයක් විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් මේ උගන්වන්න යන්නේ. සමීකරණ මෙන්න මේක. ලියන්න x ඍණ b ධන දෙක. හරි. ඔතන ඒ තියෙනවනේ ABC කියලා ඉලක්කම් වගේ. මේ අංක මේ ලකුණු වගේක් ABC කියලා. ඔය ABC කියන්නේ ළමයි. ඔය ABC කියන්නේ මෙතන තියෙන්නේ ඒක. ඔව්. ඒක තමයි මෙතන ඒකත් මෙන්න මේ තියෙන ඒකත් මේ තියෙන ඒකත් ඒකම තමයි. මෙතන තියෙනවනේ මේ C එක. එතකොට මේ තියෙන C එකත් AC එකම තමයි. එතකොට මෙන්න මේ මැද තියෙනවනේ B එක. AB එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. හරිද? ඕන ගානක සමීකරණයක ওই සූත්‍රය ලියාගත්තා. අදාළ සමීකරණේ ABC ටික දාලා බැලුවා කොහොමද හදන්නේ කියලා. තේරෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. බලන්නකෝ. බලන්න දැන් උඩ සමීකරණයක් දීලා තිබ්බේ. මොකද්ද? මෙන්න මේක. x වර්ග ධන 5 x ධන 6 සමානයි බිඳුව කියලා. ඔන්න ඔය සමීකරණේ අපි සූත්‍රයට දාලා විසඳමු. සූත්‍රය මොකද්ද? x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග 4ක් ac බෙදීම දෙකක්. හරිද? උතන ධන හෝ ඍණ කියලා දෙකක් තියෙනවා. ධන හෝ ඍණ කියලා එකක්. ඔය ධන හෝ ඍණ එක මොකටද ඕන වෙන්නේ කියන එක චුට්ටක් බලමු අපි. හරිද? කලබල වෙන්න එපා. තේරෙයි හැම එකම. හරිද? මේ ගණන් ගොඩක් ගණන් ගොඩක් හදාගෙන යද්දි මේ වැඩේ තේරෙයි මොකද්ද මේ වෙන්නේ කියලා. හරිද? ඕකේ කොහමද? B තියෙන තැනට B දානවා. A තියෙන තැනට A දානවා. C තියෙන තැනට C දානවා. දැන් මේ සමීකරණය මොකද්ද? x වර්ගය තන 5x ධන 6 සමානයි බිඳුවනේ. ඕකේ ඒ වගේ තියෙන්නේ මොකද්ද? 1 නේද? දැන් සමීකරණ අපි දන්න සමීකරණය මොකද්ද? ax වර්ග ධන bx ධන c නේද? අපි දන්න සමීකරණය ඒකනේ. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුවනේ. ඕකන අපි දන්න සමීකරණය. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව අපි දන්න සමීකරණය. එතකොට ඔතන ඒ වගේ මොකද්ද තියෙන්නේ? ඒ වගේ තියෙන්නේ මොකද්ද? මෙතන ඉස්සරහා තියෙන එක නේද? දැන් මේ x වර්ගයේ විතරක් තිබ්බට ඔතන තියෙන එක. හරි. b වගේ තියෙන්නේ මොකද්ද? 5 නේද? මේ x ඉස්සරහින් තියෙන ධන 5. මේකෙත් ධන 5. හරි. c ඉස්සරහා තියෙන්නේ මොකද්ද? නෑ sorry c කියන්නේ මොකක්ද? ධන නියතයක් තියෙන්නේ. නියතයක් තියෙන්නේ. ආය කියන්නේ නියතයක්. ආය කියක වෙනස් වෙන්නේ නැහැ. අපි දන්න x y z වගේ ඔය ඉතින් නිකන් අකුරු වෙන්දුනොත් මේ ඉංග්‍රීසි අකුරු සිම්පල් අකුරු වෙන්දුනොත් ඒවා විචල්ලි නේද? එතකොට c වගේ එකක් නියත. එතකොට මෙතන c කියන නියතයට තියෙන්නේ 6 නේද? a වෙනුවට තියෙනවා 1, b වෙනුවට තියෙනවා 5, c වෙනුවට තියෙනවා 6. හරි. a සමානයි 1යි b වෙනින් a සමානයි 1යි b සමානයි 5යි c සමානයි 6යි. දැන් මේකේ b තියෙන තැනට b දානවා a තියෙන තැනට 1 දානවා c තියෙන තැනට 6 දානවා. මේ c තියෙන තැනට 6 දාලා තියෙන්නේ මේ වෙනවා c තියෙන තැනට 6 දාලා තියෙන්නේ. b තියෙන තැනට 5 දානවා. b තියෙන තැනට 5 දානවා මේ b වලට 5 දානවා. b වලට 5 දානවා. හරි. a තියෙන තැනට 1 දානවා. a තියෙන තැනට 1 දාලා තියෙන්නේ. මෙතනටත් 1 දාලා තියෙනවා. මේ වෙනවද මෙතනට 1 දාලා තියෙනවා. මෙතනටත් 1 දාලා තියෙනවා. හරිද? තේරෙනව නේද? තේරෙන ටික තාක් හරි තියෙනවා නම් අපේ නම්බර් එකට කතා කරලා කියන්න හරිද? හරි. එතකොට ඔතනට ABC දාගෙන ගියාට පස්සේ x වලට මෙන්න මේ වගේ එකක් ඔක සුළු කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙන්න මේ වගේ එකක් එනවා. x සමානයි ඍණ 5 ධන හෝ ඍණ 1 බෙදීම 2. දැන් එතකොට ඔතනදී මෙහෙමනේ තමයි x සමානයි ඍණ 5 ධන හෝ ඍණ 1 බෙදීම 2. ඔතනදි කරන්නේ ධන විට එකක් ගන්නවා. හරි. ඍණ විට එකක් ගන්නවා. ධන විට කියන්නේ ධන වේලාවේදී x සමානයි ඍණ 5 මෙතන ධන හෝරන්න තියෙන්නේ. ඒකට දැන් ධන එක ගන්න. ධන එක විතරයි ගන්න. ඍණ එක සලකන්නේ නැහැ. ධන එක සලකනවා. ඍණ 5 ධන 1 බෙදීම 2. ඍණ 5යි ධන 1යි කීයද? ඍණ 5යි ධන 1යි ඍණ 4යි. ඍණ 4 දෙකෙන් බෙදුවට පස්සේ උත්තරේ ඍණ 2යි කියනවා. උත්තරේ ඍණ 2යි කියන ඍණ 2ක් කියනවා.
හරිද? ඒ වගේම දැන් ඍණ එකටත් ගන්න ඕනේ. ඍණ තියෙද්දි x සමානයි මොකද්ද? ඍණ 5 ඍණ 1. x සමානයි ඍණ 5 ඍණ 1. ඍණ 1 බෙදීම 2. ඍණ 5 ඍණ 1 ඍණ 6යි. ඍණ 6 දෙකෙන් බෙදුවට පස්සේ උත්තරේ ඍණ 3යි. හරිද? එහෙනම් උත්තරේ ඍණ 3යි. ලේසි නේද? දැන් බලමු අපි ඔය වගේ දැන් මේක මම නිකන් ඔය බෝඩ් එකේ ඇදලා පෙන්නකොට මම වයිට් බෝඩ් එකේ ඔක හදනවා දැන්. හරිද? මේ වයිට් බෝඩ් එකේ හදනවා. හරි බලමු මොකද කරන්න කියලා. හරි. ඔතන දැන් සටහන් කරගන්නකෝ. හරි. අපි කතා කරා වර්ග සමීකරණ ගැන නේද? ax වර්ග ධන bx ධන c සමානයි බිඳුවාකාරයේ හැඩයක් තියෙනවා නම් අපි මේවට කිව්වා වර්ග සමීකරණ කියලා. එතකොට මේ වර්ග සමීකරණයක a b c කියන ඒවා ඕනම තාත්වික නියතයක් වෙන්න පුළුවන්. මොනවද තාත්වික නියත? තාත්වික නියත. තාත්වික නියත ගැන කතා කරන්න කලින් අපි කතා කරා මතකද අතාත්වික නියත ගැන. අතාත්වික සංඛ්‍යා. නැත්නම් අතාත්වික නියත. ඔය අතාත්වික නියතයක් කියන්නේ හරි වර්ගමූලයක් ඇතුලේ ඍණාංගයක් තියෙනවා නම් අන්න ඒවට කියනවා අපි අතාත්වික සංඛ්‍යා නැත්නම් අතාත්වික නියතයක් කියලා. අන්න ඒ වගේම මොනවද? වර්ගමූල ඍණ 1, වර්ගමූලයකට ඍණ සංඛ්‍යාව. වර්ගමූල ඍණ 2, වර්ගමූලයකට ඍණ සංඛ්‍යාව. වර්ගමූල ඍණ 3, වර්ගමූලයකට ර්ණ සංඛ්‍යාව. හරි. ඔන්න ඔය වගේ ඒවාට අපි කිව්වා මොනවා කියලාද? එතකොට බලන්න. ඔය වගේ ඒවාට අපි කිව්වා අතාත්වික නියත. අතාත්වික නියත කියන සංඛ්‍යා නොවන එකක් A B C වලට දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් තාත්වික අපි හිතමු මේ එකක් 3x වර්ගය ධන 2x ධන 1 සමානයි බිඳුව. ඔන්න ඔය එකක් මේක වර්ග සමීකරණයක් වෙන්න පුළුවන්ද? ඔව් මේක වර්ග සමීකරණයක් වෙන්න පුළුවන්. මොකද 3 2 1 A වෙනුවට තියෙන්නේ 3. හරි. B වෙනුවට තියෙන 2. C වෙනුවට තියෙන 1. තාත්විකයිනේ. තාත්වික නම් මොනවද වෙන්න ඕනේ නැත්තේ? වර්ගමූලයකට ඍණ තියෙනවා නම් විතරනේ අතාත්වික වෙන්නේ. වර්ගමූලෙට ඍණ නැහැ නේද දැන් මෙතන? වර්ගමූලෙට ඍණ නැහැ. වර්ගමූලෙට ඍණ නැහැ. වර්ගමූලෙට ඍණ තිබ්බොත් විතරයි තාත්වික වෙන්නේ නැත්තේ. හරිද? වර්ගමූලයට ඍණ තිබ්බොත් විතර තාත්වික වෙන්නේ නැත්තේ. ඒක එව්ව විතරයි දාන්න බැරි. ඒතකොට මේක වර්ග සමීකරණයක් කියලා ගන්න පුළුවන්. මේක ගත්තොත් ඍණ වර්ගමූල 1x වර්ග ධන 2x වර්ග ධන 1 සමානයි බිඳුව. මේක වර්ග සමීකරණයක් නෙමෙයි. මොකද ඍණ 1 වර්ගමූලය කියන්නේ අතාත්වික සංඛ්‍යාවක්. මම කිව්වා වර්ගමූල ඇතුලේ මොනවා හරි ඍණ ධන අගයන් තියෙනවා ඍණාගයන් තියෙනවා. හරිද? වර්ගමූල තුන ඍණාගයන් තියෙනවා නම් ඍණ 1 වර්ගමූල ඍණ 2 වර්ගමූල ඍණ 3 ඔන්න ඔය වගේ අගයන් තියෙනවා නම් අන්න ඒවා මොනවා කියලාද? අන්න ඒවා අතාත්වික සංඛ්‍යා. අන්න ඒවා මේ ax වර්ග ධන bx ධන c කියන එකේ abc කියන නියත වලට දාන්න බෑ කියලා. හරි? abc කියන නියත වලට දාන්න බෑ කියලා. එතකොට හරි? එතකොට අපි කතා කරා මෙන්න මේක වර්ග සමීකරණයක් නම් මේ වර්ග සමීකරණේ x වලට අගයන් හොයන එක. අපි ඒකට කියනවා වර්ග සමීකරණ විසඳීම කියලා. වර්ග සමීකරණ මොනවා කරනවා කියලාද? විසඳීම කියලා කියනවා. ඔය වර්ග සමීකරණ විසඳීමට අපි සමීකරණයක් කියව නේද? මොකද්ද? ax වර්ග ධන bx ධන c කියන සමීකරණයේ ඊටමනේ බිඳුව කියන සමීකරණේ c සමානයි බිඳුව කියන x වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියන සමීකරණේ abc තාත්වික නියත විට x කියන එක හොයාගන්න එකට තමයි සමීකරණේ විසඳීම කියලා කියන්නේ. ඒ කියන්නේ x සෙවීමට තමයි සමීකරණයක් විසඳීම කියලා කියන්නේ. x කියන එක හොයන එකට තමයි සමීකරණයක් විසඳනවා කියලා කියන්නේ. හරිද? x කියන එක හොයන එකට තමයි සමීකරණයක් විසඳනවා කියලා කියන්නේ. එතකොට කොහොමද දැන් මේ සමීකරණය විසඳන්නේ? මම කිව්වා මතකද මෙන්න මේ සමීකරණය විසඳන්න ඍණ b අද වීඩියෝ කොට පිටිපස්සට යවන්න බලන්න නැත්නම් කලින් වීඩියෝ බලන්න. ඔව් කලින් වීඩියෝ එක බලන්න.
පින b ධන හෝරින b වර්ග ඍණ 4යි ac වල වර්ගමූලය බෙදීම 2යි. අයියන මම අර zoom එකේ white board එකේ දාලා හදලා කියලා දුන්නා අර සමීකරණයක් කරා බලන්න. ax වර්ග ධන bx තමයි c සමානයි බිංදුව. ඕකේ b වෙනුවට b වෙනුවට තියෙන එක මෙතනට දානවා. b වෙනුවට තියෙන එක මෙතනට දානවා. c වෙනුවට තියෙන එක මෙතනට දානවා. a වෙනුවට තියෙන එක මෙතනට දානවා. ඒ කියන්නේ කොයි වගේද? දැන් මේ සමීකරණය ඇසුරෙන් මේක විසඳන්න කිව්වොත් එහෙම මේකේ මුලින්ම ABC වලට තියෙන නියතය හොයාගන්න ඕනේ. ABC වලට තියෙන නියත ටික හොයාගන්න ඕනේ. මොකක්ද A වෙනුවට තියෙන්නේ? A වෙනුවට මෙතන තියෙන්නේ මොකක්ද? A වගේ තියෙන්නේ 3. B වගේ තියෙන්නේ B වගේ තියෙන්නේ 2. නේ? B වගේ තියෙන 2. C වගේ තියෙන්නේ C වගේ තියෙන්නේ මොකද්ද මේ? 1. එහෙනම් A ට 3 දාලා B ට 2 දාලා C ට 1 දැම්මොත් එහෙම මෙන්න මේක හදාගන්න පුළුවන්. හරිද? හරි. දැන් අපි මේක දැන් මෙතනින් හදන්නේ නැහැ. අපි එහෙම ගණන් ටිකක් හදලා බලමු කොහොමද මේක කරන්නේ කියලා. හරි. ලියා ගන්න පළවෙනි ගාන මේක වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න කොහොමද දන්නේ කියලා. ලියා ගන්න පළවෙනි ගාන මොකද්ද වර්ග සමීකරණයක් විසඳනවා කියන්නේ? වර්ග සමීකරණයක මෙන්න මේ වගේ වර්ග සමීකරණයක් තියෙනවා නම් x වර්ග ධන 2x ධන x වර්ග ධන 4x ධන 3 සමානයි බිංදුව වගේ වර්ග සමීකරණයක් තියෙනවා නම් හරිද? x වර්ග ධන 4x ධන 3 වගේ මේ වර්ග සමීකරණයක් තියෙනවා නම් x වර්ග ධන 4x ධන 3 සමානයි බිංදුව වගේ වර්ග සමීකරණයක් තියෙනවා නම් ඔය වර්ග සමීකරණය විසඳීම කියන්නේ මෙයාලගේ මොනවා සෙවීමද? x සෙවීම. මෙන්න මේ x වල අගය සෙවීම. වර්ගජ සමීකරණයක ළමයා වර්ගජ සමීකරණයක x වලට අගයන් 2යි. හරිද? x වලට අගයන් 2යි. හරිද? ගණජ සමීකරණයක ගණජ සමීකරණ කියන්නේ දැන් මේක x වල වර්ගයන් තියෙන්නේ. x වල ගණයක් තියෙන සමීකරණ තියෙන මේ x ගණය ධන 3යි x වර්ගය ධන 2යි x ධන 3 වගේ ඔන්න ඔය වගේ සමානයි බිංදුව වගේ ඔය තියෙන වර්ග ඔය තියෙන සමීකරණ ඔන්න ඕවට කියනවා අපි ගණජ සමීකරණ කියලා. මේක වර්ග මේකේ වැඩිම බලය තියෙන්නේ 2. මේකේ වැඩිම බලය තියෙන්නේ 3. මේ දෙක මෙන්න දෙක තියෙනවා. හැබැයි ඊට වඩා වැඩි බලයක් තමයි 3 කියන්නේ නේද? දෙකට 3 වැඩිනේ. ඒතර මේ x ගණය කියන්නේ x වර්ගයට වඩා වැඩි බලයක්. වැඩිම බලය තියෙන 3 නිසා මේකට අපි කියනවා ගණජ සමීකරණ කියලා. ගණජ සමීකරණ. හරිද? ගණජ සමීකරණ. ඔය ගණජ සමීකරණයක x වලට අගයන් තියෙනවා 3ක්. ඒතර වර්ග සමීකරණයක x වලට අගයන් කීයක් තියෙනවද? 2ක් තියෙනවා. ගණජ සමීකරණයක x වලට අගයන් 3ක් තියෙනවා. හරි. ඔන්න ඔය අගයන් හොයන එක තමයි අපිට කරන්න තියෙන්නේ. හරිද? ලියා ගන්නකො. හරි. x වලට වර්ග සමීකරණයක විසඳීම කියලා කියන්නේ මොකද්ද? වර්ග සමීකරණයක් විසඳීම කියලා කියන්නේ x සෙවීම. වර්ග සමීකරණයක x වලට අගයන් 2ක් තියෙනවා. ගණිත සමීකරණ x වලට අගයන් 3ක් තියෙනවා. හරි? හරි. බලන්න. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? වර්ග සමීකරණයක් විසඳීම කියන්නේ x වලට අගයන් සෙවීම නේද? x වලට අගයන් සෙවීම තමයි වර්ග සමීකරණයක් විසඳීම කියන්නේ. එතකොට මේ වර්ග සමීකරණයක් විසඳන්නේ කොහොමද? හරිද? අපි මොකද්ද විසඳන්නේ? x වර්ග ධන 4x ධන 3 සමානයි බිංදුව කියන සමීකරණය නේද? x වර්ග ධන 4x ධන 3 සමානයි බිංදුව කියන සමීකරණය තමයි විසඳන්න ගියේ. x වර්ග ධන 4x ධන 3 සමානයි බිංදුව කියන සමීකරණය තමයි විසඳන්න ගියේ. හරි. මේකේ ඒ වගේ මොකක්ද තියෙන්නේ? ඒ වගේ තියෙන්නේ දැන් ax වර්ග ධන bx ධන c සමානයි බිංදුව කියන සමීකරණය ගත්තොත් එහෙම මේකේ ඒ වගේ තියෙන්නේ
x කියන එක ඉස්සරහ තියෙන මොකක්ද? එකක් නේ තියෙන්නේ. එක වැඩි කිරීම x වර්ග කියන දම x වර්ග කියලා කේල් ලියලා තියෙන්නේ. එතකොට a වෙනුවට තියෙන්නේ 1. හරි. b වගේ තියෙන්නේ මොකද්ද? b වගේ තියෙන්නේ 4. c වගේ තියෙන්නේ 3. a සමාන 1 b සමාන 4 c සමාන 3. දැන් එතකොට ඔක හදන්නේ කොහමද? අපි දන්නා සමීකරණය මොකද්ද? x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම 2a. බෙදීම 2a. හරි. x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම 2a. හරි. එතකොට දැන් බලන්න. පේන්නේ නේ x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම 2a. ඔන්න ඔය සමීකරණය මතක තියාගන්න ඕනේ. ඔක කොහොම හරි ගණන් හදද්දී පුරුදු වෙයි. හරි. b වගේ තියෙන්නේ මොකද්ද? 4. හරිද? ඍණ b නේ තියෙන්නේ. එතකොට b වලට 4 දැම්මම පස්සේ ඍණ b කියන ඍණ 4ක් වෙනවා. ධන හෝ ඍණ. හරි. b වෙනුවට තියෙන්නේ 4. 4 වර්ගය. ඍණ 4 වැඩි කිරීම a. a වෙනුවට තියෙන්නේ මොකද්ද? 1. 1 වැඩි කිරීම c වෙනුවට තියෙන්නේ 3. බෙදීම 2a. 2a කියන්නේ a වගේ තියෙන 1 2a කියන්නේ 2. 2 වැඩි කිරීම 1 2. බලන්න. දැන් මේක සුළු කරන්න ඕනේ අපි. හරිද? මම මේ ගාන මෙහෙට අරගන්නවා සුළු කරන්න. x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග 4යි c බෙදීම 2a. මෙතන තියෙනවා ඍණ 4 ධන හෝ ඍණ 4 වර්ගය කීයද? 4 වර්ගය 16යි. 16 ඍණ 4 වරක් 3 12යි. ඍණ එකක් තියෙන ඍණ 12යි. හරි ඍණ 12යි බෙදීම 2 සමානයි ඍණ 4 ධන හෝ ඍණ 16න් 12ක් කියන පස්සේ 16න් 12ක් කියන පස්සේ 4යි බෙදීම 2 ඍණ 4 ධන හෝ ඍණ 4ේ වර්ගමූලයක් තියෙනවා 4ේ වර්ගමූලය කියන්නේ 2 බෙදීම 2 දැන් බලන්න මම මොකද කිව්වේ දැන් ඍණ වලට වෙනම ගන්නවා කිව්වා ධන වලට වෙනම ගන්නවා කිව්වා නේද ඍණ වලට වෙනම ගමු ඍණ වලට වෙනම ගන්නවා ධන වලට වෙනම ගන්නවා. ඍණ වලට වෙනම ගත්තට පස්සේ ධන වලට වෙනම ගමු මුලින්. ධන වලට මුලින් වෙනම ගමු. ඍණ 4 ධන හෝ ඍණ කියන එක ධන දා ගන්නවා. ඍණ දා ගන්න නැහැ ධන විතරයි දාගන්නේ. ඍණ 4 ධන 2 බෙදීම 2. ඍණ 4යි ධන 2යි ඍණ 2යි. ඍණ 2 බෙදීම 2 ඍණ 1යි. හරි. ඒක හරි. දැන් ඍණ 1 වෙනම සලකනවා. ඍණ 1 වෙනම සලකනවා. ඍණ 1 වෙනම සලකුවාට පස්සේ ඍණ 4 ධන හෝ ඍණ 1 ඍණ විතරයි ගන්න. ධන හෝ ඍණ 1 ඍණ විතරයි ගන්න. ධන හෝ ඍණ 1 ඍණ විතර. ඍණ 4 ඍණ 2 බෙදීම 2. ඍණ 4 ඍණ 2යි ඍණ 6යි. ඍණ 6 බෙදීම 2 ඍණ 3යි. ඔන්න ඔය අවසානයේ ඉන්න උත්තර දෙකක් ඍණ 1යි ඍණ 3යි කියලා. ඔන්න ඕක තමයි අපි හොයන මේ සමීකරණයේ උත්තර දෙක. හරි ලියා ගන්න. හරි. දැන් අපි තව ගණන් ටිකක් හදමු. තුන හතරක් හදමු. පුරුදු වෙනකන් හදමු. බලන්න 3x වර්ගය ධන 5x ධන 1 සමානයි බිඳුව. ඕකේ ඕක විසඳන්න කියලා දුන්නොත් එහෙම. ඔය එකක් විසඳන්න කියලා දුන්නොත් එහෙම මොකද විසඳන්න කියන්නේ? x අගේ සෙවීම නේද? x සෙවීමනේ විසඳන්න කියන්නේ. x සෙවීම තමයි විසඳන්න කියන්නේ. හරිද? එතකොට x වල අගයන් කීයක් වෙනවද? මේ තියෙන වර්ග සමීකරණ. එකයි මේකේ වැඩිතම බලය 2. නේද? වැඩිතම බලය 2. එතකොට ඕකේ x විසඳීම කියලා කියන්නේ x සෙවීම. එතකොට x වලට අගයන් දෙකක් තියෙනවා. මොකද වැඩිතම බලය 2 නිසා. වැඩිතම බලය 3 වෙච්ච ගණිත සමීකරණයක x සෙවීම කියලා හොයන්න තියෙන්නේ. අගයන් 3ක් වෙනවා x සෙවීමේදී. හරි. එතකොට ළමයි බලන්න. දැන් මෙතනදී x වලන්නේ තියෙන්නේ
3x වර්ග දාලා 5x දාලා එක සමාන බිඳුව. දැන් මේක ax වර්ග දාන bx දාන c ආකාරයේ නම් මේකේ a වෙනුවට තියෙන්නේ මොකද්ද? a වෙනුවට තියෙන්නේ 3. b වෙනුවට තියෙන්නේ 5. හරි. c වෙනුවට තියෙන්නේ 1. a ට 3 b ට 5 c ට 1. හරි. එතකොට මේක x කියන එක ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ac වල වර්ගමූලයේ බෙදීම දෙකක් කියන සූත්‍රයෙන් අපිට හොයාගන්න පුළුවන් නේද? එතකොට ධන හෝ ඍණ හරි ධන හෝ ඍණ b වර්ග ඍණ 4ac බෙදීම දෙකක් කිය. එතකොට x කියන එක ඍණ b b වෙනකොට මොකක්ද තියෙන්නේ? 5. ඍණ b නම් ඍණ 5. ධන හෝ ඍණ b වර්ග කියන්නේ b වල තියෙන 5 5 වර්ගය 25යි. ඍණ 4යි ac a වෙනුවට තියෙන්නේ 3 c වෙනුවට තියෙන්නේ 1. 3 වැඩි කිරීම 1. බෙදීම 2යි a. බෙදීම 2යි a. a වෙනුවට තියෙන්නේ මෙතන 3. හරි. දැන් මේක විසඳන්න තියෙන්නේ. මම මේක මෙහෙට ගන්නවා. හරි. මේක මකා ගන්නවා. හරි මේක මම මෙහෙට අරන් ගිහිල්ලා විසඳනවා. x සමානයි ඍණ 5 ධන හෝ ඍණ 25 ඍණ 4 වරක් 3 12යි. බෙදීම 2 වරක් 3 6යි. x සමානයි ඍණ 5 ධන හෝ ඍණ 25න් 12ක් කියාට පස්සේ 25න් 12ක් කියාට පස්සේ 13යි නේද? 13 බෙදීම 6. හරි දැන් බලන්න. ඍණට වෙනම එකක් ගන්නවා ධනට වෙනම එක්කෙනෙක් ගන්නවා. ඍණාගේ x සමානයි ඍණ 5 ඍණ වර්ගමූල 13 බෙදීම 6. හරි. x සමානයි ධන විතරදී x සමානයි ඍණ 5 ධන වර්ගමූල 13 බෙදීම 6. ඔන්න ඔය විදිහට තමයි උත්තර දෙක. හරිද? ඔයාලට විභාගෙදී වර්ගමූල 13 ගාන දෙයි. හරිද? වර්ගමූල 13ට එනාගේ 3.0 ගානක් එන්නේ. ඔය 3.0 ගානක් කියලා දීලා ඔබ විසඳ ගන්න තියෙනවා. එතකොට ඔබ විසඳලා අයින් කරුවොත් අවසාන උත්තර දෙක ඔබ තමයි. හරි දැනට මට මේ ඇති. අපි ඉස්සරහට ඉතුරු ගණන් හදද්දී විභාග ගණන් හදද්දී මේක සම්පූර්ණයෙන් හදන විදිය සාකච්ඡා කරමු. හරි. තව ගණනක් හදමු. දැන් අපි ලේසියෙන් මේ සමීකරණය මතක තියාගත්තා නම් වැඩේ කොට. නේද? මේ සමීකරණය මතක තියාගත්තා නම් ඕන ගණනක් හදන්න පුළුවන්. මේ සමීකරණය මතකයි නම් ඔයාට ඔයාගේ සිලබස් එකේ තියෙන ඕනම ගණනක් හදා ගන්න පුළුවන්. මෙන්න මේ සමීකරණය මතකයි නම්. x සමාන ඍණ b ධන හෝ ඍණ b වර්ග 4යි බෙදීම දෙකයි. මොකද කරන්න තියෙන්නේ? abc ටික හොයාගත්තා. ගාන හදාගෙන යන්න තියෙන්නේ. හරිද? a වලට a දාගත්තා, b වලට b දාගත්තා, c වලට c දාගත්තා. සුළු කරලා අවසානට මෙන්න මේ ධනයි ඍණයි පටල ගන්න නැතුව ධනන්ට ඍණට වෙනම ගාන හදාගත්තා නම් වැඩේ කොට. හරි? ඊළඟට බලන්න. මේවයි ගණන් දුන්නොත් එහෙම ඍණ x වර්ගය ධන 2x ධන 1 සමානයි බිඳුව. ඔය වයි ගණන් දුන්නොත් ඕකේ x හොයන්නේ කොහොමද? x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම දෙකක් ඒ. දැන් මේක ax වර්ග ධන bx ධන c ආකාරයට ලියාගත්තොත් එහෙම A වෙනුවට තියෙන්නේ මොකද්ද බබා? A වෙනුවට තියෙන්නේ ඍණ 1 නේද? B වෙනුවට තියෙන්නේ 2. ඇයි මේ A වෙනුවට ඍණ 1 කිව්වේ? x වලට ඉස්සරහින් මේකේ A වගේ x වලට ඉස්සරහින් මේ ඍණ ලකුණක් තියෙනවා. ඍණ ලකුණ කියන්නේ ඍණ 1 වතාවක් x වර්ගය නේද? ඍණ x වර්ගය කියලා ලියන්නේ අපි. නේද? ඍණ 1 වතාවක් x වර්ගය තමයි x වර්ගය ඍණ x වර්ගය කියලා ලියන්නේ. එතකොට A වගේ තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ඍණ 1 කියන එක. එතකොට A වලට දාන ඍණ 1. C වගේ තියෙන මෙතන 1. හරි. එතකොට දැන් මෙතන සමීකරණ දාලා විසඳගෙන යන්න තියෙන්නේ. x සමානයි ඍණ b. b වෙනකොට තියෙන්නේ 2. ඍණ b කියන්නේ ඍණ 2යි. ධන හෝ ඍණ. b වර්ගයෙන් 4යි ac. b වර්ගය කියන්නේ 2 වර්ගය. 2 වර්ගය කීයද? 2 වර්ගය දෙවතාවක් 2 4යි. ඍණ 4යි a වෙනුවට තියෙන ඍණ 1.
වැඩි කිරීම c වෙනුවට තියෙන්නේ 1. බෙදීම දෙවතාවක් a. a වෙනුවට තියෙන අය මොකද්ද? ඍණ 2. දැන් ඔක විසඳන්න තියෙන්නේ. x සමානයි ඍණ 2යි ධන හෝ ඍණ 4 ඍණ 4 වරක් ඍණ 1 ධන 4යි ඍණයි ධනයි නේද? ඍණ 4 වතාවක් ඍණ 1 ධන 4යි. ඒක වැඩි කරනවා ආයෙත් ධන 1කින්. එතකොට ආයෙත් උත්තරේ ධන 4යි. බෙදීම ඍණ 2. හරි. දැන් ඔක විසඳන්න තියෙන්නේ. හරි සුළු කරන්න තියෙන්නේ. සුළු කරන්න. x සමානයි ඍණ 2 ධන හෝ ඍණ 4 4 8යි. බෙදීම ඍණ 2. දැන් ධන වලට වෙනම ගන්නවා ඍණ වලට වෙනම ගන්නවා නේද? ධන වලට වෙනම ගන්නවා ඍණ වලට වෙනම ගන්නවා. ධන වලට වෙනම ගමු. ධන වලට වෙනම ගත්තට පස්සේ x සමානයි ඍණ 2 ධන වර්ගමූල 8 බෙදීම ඍණ 2. හරි. ඍණ 1 වෙනම ගත්තට පස්සේ x සමානයි ඍණ 2 ඍණ වර්ගමූල 8 බෙදීම ඍණ 2. දැන් මේ වර්ගමූල 8 කියන අපිට ලියා ගන්න පුළුවන් නේද? ඍණ 2 ධන දෙවතාවක් 4 වතාවක් 2 කියලා. දෙවතාවක් 4 කියලා ලියන්න ඕනේ වර්ගමූල 8 කියන එක. දැන් බලන්න. මේ වගේ එකකින් මේව ලියා ගන්න ඕනේ.